ආයුබෝවන් ඔබ මේ කුසිරින්නේ SL Vision News සමගින් රට පුරා ස්මාර්ට් මීටර් ලක්ෂ 3ක් සවි කිරීමේ නියම ව්‍යාපෘතියක් රට පුරා සුහුරු මනු පද්ධති ලක්ෂ 3ක් ස්ථාපනය කිරීම සඳහා වූ නියම ව්‍යාපෘතියක් වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව වසර 2ක කාල සීමාවක් තුළ එකී ව්‍යාපෘතිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පෞද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රට තුළ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ ප්‍රයත්නක සබහල ගැනීම සඳහා වන අනුපූරක ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුවේ සුළු වියදම් මූල්‍ය පහසුකම් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක ණය මුදලක් ලබා ගැනීම සඳහා පසුගිය වසරේ ඔක්තෝබර් මාස 21 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. එම ණය මුදලින් මහවැප්පම් කළ ජල ගබඩා විදුලි බලාගාරය සංවර්ධනය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් භාවිතා කිරීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මාස 3 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. එයින් ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 12.5ක ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මෙරට සුහුරු ජාල නවීකරණය කිරීමේ මූලික ක්‍රියාමාර්ගයක් ලෙස භාවිතා කරන කාලය පාදක බිල්පත් ක්‍රමයක් සහිත යෝජිත සුහුරු මනු පද්ධති සවි කිරීම සඳහා යෝජනා වී ඇති අතර ඊට මෙලෙස කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.